Hello guys, අද ටවුන් එකට යන්න හදන්නේ. මම කලින් වීඩියෝ එකේ ටවුන් එකට යන එක. අද තනියෙන් නෙමෙයි යන්නේ. දෙයන්නේ යාළුවෝ සෙට් එකත් එක්ක. අපේ කම්පැනි ළඟම තියෙනවා මේ නවකදන කම්පැනිය. මම පෙන්නන්න ඔයාලට. අපි ටවුන් එකට ආවා ළමයි. අපි ඉස්සෙල්ලෝම යනවා. ඉස්සෙල්ලෝම අපි කොහෙටද යන්නේ? ලොටයක් ගන්න. ඉස්සෙල්ලෝම යනවා අපි ලොටෝ එකක් ගන්න. ලොටෝ කඩේට. ලොටෝ කියන්නේ ලංකාවේ අපි ඔය ටිකට් ගන්න. ඒ වගේ කඩයක් මෙහෙත් ගන්නවා කට්ටිය තරගෙට ටිකට් ගන්නවා. මේ තියෙනවා දිනුම් මැදීම් තියෙනවා. අපි යම් බලන්න එනවා. මෙහෙම තමයි අපි ලොටෝ එක ගහන්නේ. සිලෙක්ට් කරන්න අපිට කැමති අංක 6ක් තමයි සිලෙක්ට් කරන්න තියෙන්නේ. අපි ලොටෝ කියලා කියන්නේ අපි ලංකාවේ වගේම කොරියාවෙන් ගන්න ටිකට් වලට ලංකාවේ අපි මහජන සම්පත ඔය වගේ ටිකට් ගන්න ඒ වගේ තමයි මේවා. මෙහෙම අපිට කැමති අංක සිලෙක්ට් කරලා ගහන්නත් පුළුවන්. ඔටෝ මැෂින් එකෙන් එන විදිහට ගහන්නත් පුළුවන්. එතකොට ඒක ඔටෝ වෙන්නේ. ගොඩක්ම මෙහෙම ගහනවා අර විදිහට ගහනවා. අද නම් මේ මගේ යාළුවා කැමති ටික සිලෙක්ට් කරන්නේ. කොරියන් එනවා ඉතින් කොරියන් අය විදේශිකයෝ ඉතින් සෙන්සුරාදට තමා එන්නේ. ඉතින් සෙන්සුරාදා රැයට තමා දිනුම් අදින්නේ. ඒක හින්දා ඉතින් මේ වෙලාවට ගොඩක් අය එනවා මේකට. මේක තමයි ඉතින් අපේ ටවුන් එක. රැයට තමයි ඉතින් කොරියාව ලස්සන. රැයට තමයි මිනිස්සු ඉන්නේ ඉදි බහැලා සතිය දවස් ටිකේ වැඩ කරලා ඉඳාසේ ත්‍රියේ ඉන්නේ රැයට තමයි. රැයට තමයි ඉතින් ගොඩක් අය මේ ඇවිදින්නේ. නිමාඩු දවසට ඉතින් ටවුන් එක පිටලා ඉන්නේ.
අපි දැන් යන්නේ මේ බඩු ගන්න යන්නේ. ඒ කියන්නේ අපිට කන්න අපි උයන බඩු. අපේ ලංකාවේ බඩු තියෙන කඩයක් තියෙනවා මෙතන ඉස්සරහා. අපි ඒකෙන් තමයි ගොඩක් බඩු ගන්නෙ. ඒකිනුත් ගන්නවා, තව කඩේකුත් තියෙනවා. අපි දැන් ආව මෙතෙන් ඉස්සෙල්ලා මෙතනින් අපේ බඩු ටික අරන් යන්නේ. කඩල පරිප්පු හැම જાතියක්ම තියෙනවා. ඊට පස්සේ තියෙනවා මේ සෙස්ටා අපි මෙතන තියෙනවා අර තේ කුඩු එක. මෙතන ලංකාවේ කිරි තේ එක තියෙනවා. මෙතන තියෙනවා මැගී පොල් කිරි එක. ලංකාවේ ගොඩක් බඩු තියෙනවා, හැමදේම වගේ තියෙනවා. නූල් සාල්මැස්ස කරෝල ඊළඟට මම ඔයාලට පෙන්නන්නම් මෙතන තියෙන බෝතල් ටික. මෙතන තියෙනවා රෙඩ් ලේබල් එහෙම තියෙනවා. රෙඩ් ලේබල් තියෙනවා, බ්ලැක් ලේබල් තියෙනවා, ජැක් ඩැනියල් තියෙනවා. දැන් ඇත්තටම පොඩ්ඩක් මේ වගේ තැන්වල පොඩ්ඩක් ගණන් වැඩි. තව මේ තියෙන අනිත් ඒවා මේක එක රටවල් වල ඒවා තියෙන්නේ. මේක නම් චයිනාද කොහෙද? එක එක බෝතල් තියෙනවා දැකලවත් නැති ඒවා. තව තියෙනවා සමුපෝෂ තියෙනවා, සෝයා තියෙනවා. හැමදේම වගේ තියෙනවා. ෆ්‍රීලන් එකේ තියෙන සෝයා තියෙන්නේ. උම්බලකඩ, මිරිස් කුඩු, මේ ලංකාවේ බයිට් එක තියෙනවා ෆ්‍රීලන් එකේ. අරලිය සැමන් තියෙනවා. සෝස් එක තියෙනවා MD එක. ඔයාලට පෙන්නන්නම් මං ලංකාවේ අපේ තියෙනවා ලයන් බියර් එක. මේ මාර්ට් එකේ අපේ බියර් එකක් තියෙනවා. අපි ඉතින් ගොඩක් වෙලාවට මේක තමයි ගහන්නේ. හොඳයි ඉතින් අපි ඉතින් මේක තමයි ගොඩක් වෙලාවට ගහන්නේ. ඉතින් අපි ලංකාවේ ටේස්ට් එකට අනිත් ඒවා නම් තියෙන්නේ මේ බියර් එක එක රටවල් වල ඒවා තියෙනවා. මේක ඉතින් දන්නවනේ ඔයාලා ලංකාවේ තියෙන සෝජු කිව්වහම සෝජු එක. ඊට පස්සේ තියෙනවා මේ ගොඩක්ම ජනප්‍රිය ඉතින් මේ ටෙරා බෝතල. මේ බියර් එක මේකත් හොඳයි. ටෙරා එක තියෙනවා. මේකත් හොඳයි. ආයි තියෙනවා ටෙරා එක හොඳයි, කාස් එක හොඳයි. කාස් බියර් එක. මේකේ තියෙනවා ලොකු එකක් තියෙනවා. මේ ලොකු බෝතලේ. ඔය සෙට් එක තමයි ඉතින් තියෙන්නේ. ගොඩක්ම ටෙරා එකයි කාස් එකයි තමයි යන්නේ. ඔය ටික තියෙන අපි ඉතින් ගොඩක් වෙලාවට බොන්නේ ඉතින් මේ ලයන් එක තමයි අපේ. තව ඉතින් ලංකාවේ ගොඩක් බඩු තියෙනවා ඉතින්. එකින් එක මම පෙන්නුවේ නෑ ඔක්කොම.
අපිට තව ඊළඟ කඩේට යන්නත් තියෙනවා. අපි ඒකෙන් බඩු අරන් ආව එළියට. දැන් අපි යනවා සෙට් එක ඊළඟ කඩේට. ඉතුරු බඩු ටික ගන්න ඒකෙන්. අර ඉස්සෙල්ලා ගියපු කඩේ ඒකේ ඒ බඩු ටික නැහැ. ඊළඟට ගන්න යන බඩු ටික මේකෙන් තමයි ගන්නෙ. මේ දෙකෙන් තමයි ඉතින් අපි ගොඩක් වෙලාවට බඩු ගන්නෙ. ඒකට ගිහින් බලමු මගේ කලින් වීඩියෝ එකේ තියෙනවා ඒක වීඩියෝ එක. අද බලමු අපි මොනවද ගන්න කියලා. පළතුරු. මෙතන තියෙන පළතුරු කොමඩ තියෙනවා. ඇපල් තියෙනවා. මේ දවස්වල නම් පොඩ්ඩ ඇපල් මිල වැඩි. රස්නේ කාලේ පොඩ්ඩ ඇපල් මිල වැඩි. සීතල කාලේ තමයි පොඩ්ඩක් මිල අඩු වෙන්නේ. එතන දොඩම් තියෙනවා. එතන මිදි කෙසෙල් තියෙනවා. අපි දැන් ගන්නවා බඩු ටික. බතලගමනේ. බතලගම. සුසන්තේ බතලගමනේ. සෙට් එක බඩු ගන්නවා. අපි දැන් යන් චිකන් ගන්න. අපි මේකෙන් තමයි චිකන් උත් ගන්න. මෙතන තමයි තියෙන්නේ චිකන්. මේ වගේ කෑලි කපලා තමයි එකත් ගමු. තරම් දාගෙන දැන් බඩු ටික ගත්තා ඔක්කොම වගේ. අපි යන්දම් බලන්න මේ පැත්තේ තියෙනවා නූල්ලස්. ඔයාලට පෙන්නන්න ඕනේ. නූල්ලස් වර්ග තියෙනවා. කේක ජාතිය නූල්ලස් තියෙනවා. ඔයාලා ගොඩක් ආසම ලංකාවේ ජනප්‍රිය නූල්ලස් එක තියෙනවා. මේ කොරියාවේ කවුරුත් දන්න මේ සින්රාමෙන් එක. මේක තමයි ඉතින් ගොඩක් අය කන්නේ. මේක තමයි ඉතින් ජනප්‍රිය ලංකාවේ ඉතින් දන්න. ඒ වගේ එක එක ජාතිය නූල්ලස් තියෙනවා. ඒක හොඳයි. ජින් රාමයන් එකක් හොඳයි. මේ චීස් එකත් හොඳයි. ඒකම චීස් එක පුල්සක් එක. චීස් එකත් හොඳයි. මේක ගොඩක් අය ගර්ල්ස්ලා කන්නේ මේක. ඒක ජාතිය තියෙනවා ඉතින්.
එහෙනම් ගයිස් වීඩියෝ එක ඉවරයි අද. බඩු ටික ගත්තා. දැන් මම ටැක්සි එක ගන්න ටැක්සි එක තමයි යන්නේ බස් එක නෑ මේ වෙලාවට. ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙමු එහෙනම්. හැමෝටම ජය වේවා.